හෙලෝ ඔයාලගේ සියලු දෙනාම අයබෝවන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකට අපි ඔයාලව එක්කන් වෙලා තියෙනවා තවත් ලංකාවේ තියෙන ලස්සනම දියැලක් ළඟට. ඉතින් ඔයාලා අහලා ඇති ලවර්ස් ස්ලිප් වෝටර්ෆෝල් එක කිව්වොත් ඇත්තටම මේ නුවරඑළිය ප්‍රදේශයට කවුරු හරි සංචාරය කරන්න එනවනම් මේ වෝටර්ෆෝල් එකත් බලලා යන්න අමතක කරන්න නැති වෝටර්ෆෝල් එකක්. ඉතින් අපි නුවරඑළිය නගරේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 6කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තමයි මේ දියැල්ල ආසන්නයට ආවේ. ඉතින් අපිට එන මාර්ගය නම් ඔයාලට පෙන්වන්න බැරි වුණා. නමුත් අපි හිතුවා මෙතන මේ දියැල්ල ආසන්නේ ඔයාලට හොඳ වීඩියෝස් ටිකක් පෙන්වන්න ඕන කියලා. ඒ නිසා බලමු දැන් මේ දියැල්ල කොහොමද මොන වගේ ලස්සනද තියෙන්නේ කියන එක. ලවර්ස් ස්ලිප් වෝටර්ෆෝල් එක. ඉතින් නුවරඑළිය නගරයට කිලෝමීටර් 6ක් විතර වගේ දුරින් තමයි මේ වෝටර්ෆෝල් එක තියෙන්නේ. ඉතින් ඔයාලට නුවරඑළිය පැත්තට එනවා නම් ඔයාලා ට්‍රිප් එකක් එන්න ප්ලෑන් කරනවා නම් ඉතින් මේ ප්ලේස් එකත් ඔයාලට පුළුවන් ඔයාලගේ ගමනාන්තයක් විදියට ඔයාලට නම් කරලා මේ ප්ලේස් එකත් බලන්න එන්න. මොකද ටිකක් හැබැයි එන්න තියෙන මාර්ගය නම් තරමක් දුෂ්කරයි. ඒ වුණාට නමුත් මෙතෙන්ට ආවට පස්සේ මේ දියැලේ සුන්දරත්වය නම් බොහොම ලස්සනයි. මොකද ඒ දුෂ්කර මාර්ගයක ආවත් ඔයාලට මේ වගේ ලස්සන දියැලක් බලා ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක දුක් භාග්‍යයක්. ඒ නිසා ඉතින් ඔයාලත් මේ නුවරඑළිය පැත්තට එනවා නම් මෙහෙට ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් මේ පැත්තට ඇවිල්ලා යන්න කියලා මතක් කරනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ සුන්දරත්වය තාමත්ම සුන්දරයි. මම ඉන්නේ මේ දියැල්ල පාමුල තමයි මේ ඔයාලට දර්ශනේ පේන්නේ. තාමත්ම සුන්දරයි. සාමාන්‍ය සැලකිය යුතු උසක් තියෙන දියැලක් සාමාන්‍යයෙන් සාපේක්ෂව. ඉතින් බොහොම ලස්සන විදිහට දියපහර පහළට කඩා වැටෙන ඔයාලට දැන් පේනවා ඇති. ඉතින් මේ සුන්දරත්වයේ විඳ ගන්න කැමති ඔයාලට ඉතින් මේ ප්‍රදේශයේ ලින්ක් එක දාලා තියෙනවා. මේ සුන්දර දියැල්ල නරඹන්න. ඔයාලට ඇත්තරම ලංකාවේ තියෙන සුන්දරම දියැලිය අතරින් එකක් විදියට මේකට නම් කරන්න පුළුවන්. මොකද අපි එනකොට දැක්ක විදිහට බොහෝමයක් සංචාරකයන් මෙතෙන්ට එනවා. ඇත්තටම අපිට ගොඩක් අය හම්බුණා එනකොට. දැන් මෙතනත් මේ මම ඉන්න තැනට උඩ කලාවේ බොහෝමයක් සංචාරකයෝ දැනටත් ඉන්නවා. ඉතින් යාළුවා ඇවිල්ලා මෙතන යාළුවා මේක නරඹනවා, මෙතන ෆොටෝස් ගහනවා. ඉතින් ඒ වගේ ගොඩක් මෙතන විනෝද වෙලා ඉතින් ඒ යාළුවාගේ ට්‍රිප් එකේ තියෙන වටිනාකම වැඩි කරගෙන තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් අපිත් ඒ විදිහටම තමයි අපිත් මේ නුවරඑළියට ප්ලෑන් කළපු ට්‍රිප් එකේ අපිත් අමතක කරේ නැහැ මෙතෙන්ට ඇවිල්ලා යන්න. ඉතින් බොහොම ලස්සන තැනක්. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මේ තැන නරඹලා යන්න. ඉතින් ඒ වගේම මේ ඔයාලගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ තැන ඇත්තටම මේ දක්වා ඔයාලට පේනවා ඇත්තටම කුණු කසල ගොඩක්ම අඩු තැනක්. ඉතින් අපි ඔයාලා එනවා නම් ඇත්තටම මේක මේ විදිහටම ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලනවා. මොකද මේ බොහොමයක් සංචාරකයන් එනවා. ඒ නිසා ඉතින් මේක බොහෝ දෙනෙක් එන තැනක් නිසා ඔයාලා කුණු කසල බැහැර කරන්න නැතුව මේ තැන පිළිසිතුව තියලා යන්න කියලා ඉල්ලනවා අපි. නගරයේ දෙසට හොඳ view එකක් මෙතෙන්දී බලා ගන්න පුළුවන්කම තියෙනවා. තව දෙයක් තියෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක්. මෙතන තරමක් දුරට විශාල ගල් පර්වත කීපයක් තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔයාලා එනවා නම් ටිකක් ප්‍රවේශම්කාරී වෙන්නත් ඕන. මොකද මේ ගල් පර්වත අසලට යද්දි මේ
තරමක් බෑවුම් සහිත ගල් තියෙනවා. ඒ නිසා ටිකක් ආරක්ෂාකාරී විදියට මේතර නරඹන්නත් ඔයාලා සැලකිලිමත් වුණොත් හොඳයි කියන එක මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද මේ ඇවිල්ලා විනෝදෝත්සවයක් ලබනවා වගේම තමයි මේ නායකගේ ආරක්ෂාවත් තමයි වටිනවනේ. මේ ටික ඇත්තටම මෙතන අපිට පුහුණුවක් තියෙනවා. මේක ඇත්තටම මේ පිටුරු තලාගත රක්ෂිතයට තමයි මේ සුන්දර දියැල්ල අයිති වෙන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ පිටුරු තලාගත රක්ෂිතය. ලොකු රක්ෂිතයක්. මේ රක්ෂිතේ තියෙන අලංකාරත්වය වැඩි කරන්න තියෙන සුන්දරම දියැල්ලක් තමයි මේ ලවර් ස්ලීප් දියැල්ල කියන එක. ඔයාලා ගොඩක් දුරට දැකලා ඇති මේ දියැල්ල සම්බන්ධව ගොඩක් දුරට වීඩියෝස් එහෙම ඔයාලා දැකලා ඇති. ඒ සුන්දරත්වයේ විදිහටම තියෙනවා මෙතෙන්ට වට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකේ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවත් එක්කම ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා එන්ජොයි කරා නම් මේක ලයික් කරගෙන යන්න, තව කෙනෙක්ට බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලා කියන්න මොන හරි තියෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එක දාගෙන යන්න. ඔයාලා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක සමගින් මෙතෙක් වෙලා රැඳී සිටු ඔයාලට ස්තුතියි. මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා.